අවකට පිරිමිලමයි හරි පවුවනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැලමයි කතා කරන්න ගත්තම මම කැලමයි මතක නැහැ. එයාලා කතා කරන්න ගත්ත පොයින්ට් එක මොකක්ද කියලා. එයාලා කියවගෙන යනවා. කැලමයි මොනවා කියවත් පිරිමිලමයි උත්තර දෙන්නේ. කැලමයි කතා කරපු පළවෙනි දේ. දැන් උදාහරණයක් විදිහට ගන්න. වෙඩින් එකකට ගියා කියලා හිතන්න ඕන කැලමයි කියවන ගන්නවා. බබා මේ මනමාලිකේ අඳ බලන් එච්චර හරි නෑ නේද? අනේ බබා මේ මගේ වෙඩින් එකට නම් බබා වෙන විදිහකට අඳින්න ඕනේ ඈ. බබා යාළුවගේ අම්මා දැක්කද අයියෝ මේ මිනිස්සගේ මේකප් එක දැක්කම මම බය වෙනවා. යාළුවගේ තාත්තා කෙනෙක් එච්චර අවුලක් තිබෙන්නේ මල්ලිත් උත්තර ලස්සනට ඇඳලා තිබ්බා. කැලමයිගෙන ඉතින් කොහොමද එච්චරනේ තියෙන්නේ බබා මේ කේක් එක අයියෝ කටේ තියන්න බෑ පැන් රසයි බබා. අනේ මේ අර මේ කෑම එක පුරාම තිබ්බ අල කෑලි විතරයි බබා හරියට පරිප්පු තිබ්බෙත් නෑ චිකන් කෑලි වල පොඩි. ඒ ආසේ බබා මගේ සාරේ කට්ටත් ගලන ඔයා දැක්කද බබා? ඊට පස්සේ බබා උත්තර දෙන්නේ කැලමයි අහම පළවෙනි දෙයට. නිකන් හරි ඒ උත්තරේ වැරදුනොත් මේ මනුස්සයා ගොල්ලෝ කන්න හදනවා. අනේ බබා ඔයාට මම කියන එක තේරෙන්නේ නැද්ද? ඔමට දැන් ආදරේ නෑ. තේරෙන්නේ නැතමයි ඔම කතා කරනකොට. ඉතින් මම පවුවම ඇත්තටම අපි හරි පව්. මට ඇත්ත කියන්න කිව්වා. පොඩ්ඩක්වත් කට දෙන්නේ නැහැ. මේ ඒක නෙමේ ඒ අයිනේ ඒ මිනිහෙද්ද වගේ කතා කරන්නේ ඉතින්ලා ප්‍රාචිස්ත නෑ ඉන්නල් අඩු මෙච්චර වෙකින් කියවන්න පුළුවන් මං ගෑනුන්ට කන් දෙක පුකේ ගහන් තමයි ඉන්න වෙන්නේ බුදුම්බෝ ඉල්ලෙන්නා ගෝල්පෙසි